අපි දැන් පොඩ්ඩක් කතා කරලා බලමු බ්‍රෑන්ඩින් කියන්නේ මොකක්ද? අපි මුලින්ම කතා කරා ඇත්තටම ලෙසන් 1 එකේදී බ්‍රෑන්ඩ් එක කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩින් කියන්නේ මොකද්ද කියලා සරලව අපි කතා කරා. ඊට පස්සේ අපි කේස් ස්ටඩීස් එක අපි කතා කරා දෙවෙනි පාඩමේදී ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ දැන් අපි කතා කරමු බ්‍රෑන්ඩින් කියන කතන්දරය. එතකොට මොකද්ද මේ බ්‍රෑන්ඩින් කියලා කියන්නේ? උදාහරණයක් වශයෙන් අපි ආය පාරක් කතා කරමු. අපි දන්න ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙන හැම එකටම බ්‍රෑන්ඩින් ස්ට්‍රැටජිස් තියෙන. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් වෙන්න පුළුවන්, ලෝගෝ ඩිසයින් එකක් වෙන්න පුළුවන්, යූස් කරන කලර්ස් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ඉන්න ස්පේස් එක වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම බ්‍රෑන්ඩින් ඇතුළට අදාළයි. So අපි ගමු උදාහරණයක් වශයෙන් අපි දන්න සුපර් මාකට්ස් තියෙන සමහර ඒවා හරිම ලොකුයි. ඊට පස්සේ සමහර ඒවා බොහොම ප්‍රසිද්ධයි. එතකොට අපි දන්නවා කළඹ සිටි සෙන්ටර්ගේ ලොකු ස්පේස් එකක් තියෙන. ඒකත් ගොඩක් බ්‍රෑන්ඩ්ස් එහෙම නැත්නම් ෆැෂන් බ්‍රෑන්ඩ්ස් එහෙම ගොඩක් තියෙනවා. ඒ ඔඩෙල්ගේ ස්පේස් එක අපි දන්නවා. ඔඩෙල් ස්පේස් එක ඇතුලේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ලෝකල් බ්‍රෑන්ඩ්ස් වෙන්න පුළුවන්, ෆොරින් බ්‍රෑන්ඩ්ස් වෙන්න පුළුවන්. අපි ගමු අපි දන්න ප්‍රසිද්ධ shopping malls කීපයක්. ඒතර අපි දන්න දෙල්කඳ shopping mall එක තියෙනවා. ඊට පස්සේ ඒ වගේ තමයි අපි ගත්තොත් high scale කොළඹ සිටි සෙන්ටර් එක තියෙනවා. එතොට මේ shopping malls වල අපි දන්න සමහර shopping mall අපි දන්න පොඩි comparatively පොඩි shopping mall එකක් ගත්තොත් ඒකෙත් එක කඩ තියෙනවා. එතකොට ඒ වගේ ඇඳුම් විකුණන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් ඒවා අපි දන්න top brand එහෙම නැත්නම් අපි ගත්තොත් Majestic City එකට එහෙම නැත්නම් CCC එකට එහෙම නැත්නම් One Gold Face එකට ගියොත් අපි දන්නවා ඒ වගේ තියෙන brands foreign brands ඒවා brands වශයෙන් හරිම strong. ඒ කියන්නේ ඒවට ඒ වගේ තියෙන logo එක ඒක තින කල ප්‍රෝෆයිල් එක ඒගේ ඇඩවර්ටයිස්මන්ට් එක එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඩිසයින් එක අපිට හැම වෙලේම ඔළුවේ තියෙන. අපි දන්නවා කැල්වින් ක්ලයින් එහෙම නැත්නම් අපි ගියොත් එහෙම Nike showroom එකකට එහෙම නැත්නම් අපි Nike එහෙම නැත්නම් Adidas සපත්තුවක් ගන්න ගියොත් අපි දන්න ඒ ස්පේස් එකේ shopping space එක ඇතුලේ particular identity look and feel එකක් තියෙනවා. අපි ඒකට යන්න කැමතියි. ඒතර ඒක තමයි ඒකයි branding ඇතුලට එන දෙයක්. ඒතර එහෙම බැලුවම අපි දන්න shopping mall එකක තියෙන පුංචි රෙදි කඩයක් එහෙම ලොකු strong brand එකක් නෙවෙයි. මොකද ඒ බ්‍රෑන්ඩ් එක සමහරලාට අපි ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන් මම මෙතන සුපර් මාකට් එකෙන් එහෙම නැත්නම් shopping mall එකේ මෙන්න මෙහෙම ඇඳුමක් ගත්තා. හැබැයි මොකද්ද ගත්ත කඩේ ඒක බ්‍රෑන්ඩ් එකක් වශයෙන් අපිට මතකද ඒක මොනවත් නැහැ. එහෙම ලොකු ඩෙන්ටිෆිකේෂන් එක අපේ ඔළුවේ නැහැ. හැබැයි අපි අනිවාර්යෙන් දන්න අපි ලොකු shopping mall එකකට ගිහිල්ලා Nikeම වෙන්න අවශ්‍ය නැහැ, foreign brand එකක් වෙන්න අවශ්‍ය නැහැ. local brand එකක් උන අපි දන්න මම ගත්ත මෙන්න මෙතනින්. මේ තියෙන t-shirt, මේ තියෙන logo එක, මේ තියෙන්නේ මේ තියෙන shop එකේ නම. අපිට තියෙන particular identity එක. ඒතර ඒක ඇවිල්ලා G-Flock වෙන්න පුළුවන්, Kellyfelder වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඕනම අපි දන්න Carnage වගේ like අලුත් local brand එකක් වෙන්න පුළුවන්. හැබැයි අපිට එයාගෙන strong identification එකක් තියෙනවා. සහ ඒක අපි ප්‍රසිද්ධ එහෙම නැත්නම් අපි දන්න අනිත් අයට පේන්න අඳින්නත් අපි හරි කැමතියි. එතන මේ බ්‍රෑන්ඩ් එකක වෙනස වෙන්න මෙන්න මේක. සමහර බ්‍රෑන්ඩ් එකකින් අපි ප්‍රොඩක්ට් එකක් ගත්තට අපි ගත්ත කෙනාගේ නම එයාගෙන ලොකු ඇසෝසියේෂන් එකක් අපිට නැහැ. හැබැයි සමහර බ්‍රෑන්ඩ්ස් තියෙන ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් හරිම ස්ට්‍රෝන් හින්දා අපි කියන්න කැමති මම ගත්ත මෙන්න මෙයාගේ මේ ඉන්න මෙයා මම අඳින්න මෙන්න මෙයා කියලා අපි යත් එක රිලේට් කරන්න කැමති. ඉතින් අන්න ඒක තමයි බ්‍රෑන්ඩින් වල තියෙන වැදගත්කම. ඒතර ඒක හින්දා තමයි සමහර බ්‍රෑන්ඩ්ස් ලොකු බිස්නස් එකක් විදිහට සෑහෙන සාර්ථක වෙලා සෑහෙන ව්‍යාප්ත වෙලා යන්නේ. ඒක හින්දා තමයි සමහර බ්‍රෑන්ඩින් හරියට නොකරන තැන් පුංචි කඩයකට සීමා වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්තටම බ්‍රෑන්ඩින් වලින් වෙන ලොකුම වෙනස.